එක්තරා සෙන් ආරාමයක් තිබුණා හරිම සුන්දර පරිසරයක. මේ පරිසරය වඩාත්ම සුන්දර වුණේ ඒ ආරාමය වටා ගලාගිය ගංගාවක් නිසා. ඒ ගංගාව කොයිතරම් සුන්දරද කියලා කියනවා නම් ඒ ගංගාව එක්වරක් දුටු අයෙකුට ඒ ගංගාවෙන් ඇස් ඉවතට ගන්න හිතෙන්නේ නැති තරම්. ඔන්න එක දවසක් මේ ආරාමයට ආව ශිෂ්‍යයෙක් මේ ගංගාවට බොහෝම ඇලුම් කරන්න පටන් ගත්තා. ඔහු එතනින් නැවතුනේ නෑ. ගුරු හාමුදුරුවන්ටත් නිතර මේ ගැන කියන්න පටන් ගත්තා. මේ වර්ණනාව නිහඬව අසා සිටින ගුරු හාමුදුරුවන් මෙසේ කියන්නට වුණා. වෙනස් වෙන සුළුයි. ඒත් මේ කතාවේ අගමුල ශිෂ්‍යයාට නම් තේරුණේ නැහැ. ඔන්න ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා. එක දවසක් කවුරුවත් නොහිතපු වෙලාවක මහා වර්ෂාවක් හැදහැලෙන්න පටන් ගත්තා. ගංගාව පිටාර ගලලා ඒ අවට ගස්වැල් උදුරගෙන ගලන්න පටන් ගත්තා. වතුර බොර පාට වුණා. මේ සිද්ධිය දුටු ශිෂ්‍යයා අතිශයින් කැළඹීමට පත් වෙලා ගුරු හාමුදුරුවන් සොයාගෙන ගිහිල්ලා මෙන්න මෙහෙම කිව්වා. ඔබ දුටුවාද මහා වර්ෂාවර සුන්දර ගංගාවට කළ විනාශය? ගුරු හාමුදුරුවෝ සිනාමුසුව මෙසේ පැවසුවා. වර්ෂාව කිසි දෙයක් කර නෑ. ඔබගේ වරද. මම මොනවද කළේ? ඔහු නොනැවතී කල්පනා කරන්න වුණා. ඔබ කළ වරද තමයි වෙනස් වන සුළු සියල්ල සදාකාලිකවම පවතින බව සිතීම. ශිෂ්‍යයාට ක්ෂණිකව සියල්ල අවබෝධ වුණා.